ඉතින් කොහොමද? හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. අදත් අපේ ජීවිතයේ ලස්සන දවසක උදේවරුවක් තමයි මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ. එහෙනම් එකතු වෙලා ඉන්න වීඩියෝ එකේ අවසානයේ වෙනකන්. ලන්ඩන් ටු ඇමරිකා YouTube channel එකට ඔයගලන්ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් මම උදේට නැගිටලා තේ එකක් තමයි බොන්නේ. වෙලාවකට ඕට්ස් දාලා එහෙම නැත්නම් සීරියල් දාලා මේ තේ එක හදා ගන්නවා. අද මගේ කිරි එකට එකතු කරගන්නේ මෙන්න මේ පැකට් එකේ තියෙන chia seeds, flax seeds එකතු කරලා හදලා තියෙන oats powder එකෙන් මේස හැඳි දෙක තුනක්. සාමාන්‍යයෙන් අපි බොන්නේ whole milk. හස්බන්ඩ් නම් බොන්නේ කොෆි එකක්. ඒ වගේම පුතාලා දෙන්න නම් උදේට කිරි බොන්නේ නැහැ. ඒ දෙන්නට මම උදේම මොන හරි කන්න තමයි දෙන්නේ. මේ විදිහට කිරි ටික කප් එකකට දාගෙන මයික්‍රෝවේව් එකට දාලා රත් කරගන්නවා. ඊට පස්සේ මේ පැකට් එකේ තියෙන පවුඩර් එකෙන් මේ සැඳි දෙකක් විතර කප් එකට දාගන්නවා. ඇත්තටම ගොඩාක් දාගන්න ඕනේ නැහැ. මොකද flax seed, chia seeds මේ විදිහට දාගත්තම ටික වෙලාවක් යනකොට උකු වෙනවා. මම මේ විදිහට කිරි එකට දාලා මේ පවුඩර් එක මික්ස් කරලා බිව්වට වතුර කෝප්පයක් අරගෙන ඒකට මේ පවුඩර් එකෙන් මේ සැහැඳි කිහිපයක් දාලා හොඳට කලවම් කරලා පැය කිහිපයක් හරි එහෙම නැත්නම් රැයක් එළි වෙනකන් හරි ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ඒකට පළතුරු එහෙම දාලා උදේ ආහාරයක් විදියට ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් අපේ චූටියත් නැගිටලා චූටි පැටියට කිරි දීලා මේ විදිහට ස්වින් එකේ ටිකක් වෙලා තිබ්බහම එයා යාගේ පාඩුවේ ඉන්නවා. මේ සතියේ වීඩියෝ එක චුට්ටක් විතර පරක් වුණා. ඇත්තටම මේ දවස්වල අපේ ෂනු පැටියාගේ හුරතලේ දැක්කහම මට වෙන වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට එයත් එක්කම තමයි කාලය ගත කරන්නේ. උදේට තේ එක බොන වෙලාව මං හරි ආසයි නිදහසේ ගත කරන්න. හැබැයි ඉතින් ඒකත් ලේසි නෑ. සමහර දවස්වලට වැඩ දෙක තුනක් කරන ගමන් තේ එක බොන වෙලාවලුත් තියෙනවා. බිරිඳක් වුණාම ඒ වගේම අම්මා කෙනෙක් වුණාම කොයිතරම්නම් වැඩ කොටසක් අපිට තියෙනවද? මම හරිම ආසයි පූජ්‍ය දීගල පියදස්සි හාමුදුරුවන්ගේ මෙන්න මේ ආශිර්වාද සෙත් කවි ගාථා අහන්න. අහලා නැත්නම් ඔයාලත් අහලා බලන්නකෝ. අමෝතු හැඟීමක් තමයි දැනෙන්නේ ඒ කවි ටික අහනකොට. පුතාලා දෙන්න ගෙදර ඉන්න දවසක් නිසා එයාලා උදේ නැගිට්ටට පස්සේ වොෂ් එකක් එහෙම දාලා මේ විදිහට බුදුන් වඳිනවා. හැමදාම උදෙන්ම ඇහැරෙන්නේ මම වුණාට පුතාලට නිවාඩු දවස්වලට ඒ දින තමයි උදෙන්ම නැගිටින්නේ. ඉතින් එයාලට නිවාඩු දවස්වලට මං චුට්ටක් විතර පරක් වෙලා නැගිටිනවා. මොකද මගේ නිින්ද හරීම අඩුයි මේ දවස්වල. මම විතරක් නෙමෙයි හස්බන්ඩ්යි මායි දෙන්නම එකම වෙලාවට තමයි නිදාගන්න යන්නේ. පුතාලා උදේට කෑවේ ඩෝනට්ස්. ඉතින් මටයි හස්බන්ඩ්ටයි මේ විදිහට ටකෝස් ටිකක් මම හදාගත්තා. ටකෝස් ටික හදාගත්තේ චිකන්, ඒ වගේම බෙල් පෙපර්, චීස්, කෙචප්, තව සලාදු කොළ ටිකකුත් මේකට එකතු කරගෙන. උදේ කෑම කාලා ඊළඟට මම කරේ චූටි පැටියව නාවපු එක. අපේ ෂනු බබා නම් වතුරේ ඉන්න හරිම ආසයි. චූටි පැටියව නැව්වට පස්සේ ඔන්න අයියලා දෙන්නට පැටියව බලා ගන්න දුන්නා.
ඒ දෙන්න හැම වෙලේම මල්ලියෝ බලා ගන්න අම්මට ගොඩාක් උදව් කරනවා. ඊළඟට මම වොෂ් එකක් දාගන්න ගියා. වොෂ් එකක් දාගත්තට පස්සේ සෑහෙන කාලෙකට පස්සේ මම මගේ කොණ්ඩේ ලේය කරගත්තා. ලංකාවේදී කොණ්ඩේ ලේ එකක් කරනවා නම් සැලූන් එකකට ගිහිල්ලා තමයි මං කරගන්නේ. හැබැයි ඇමරිකාවට ආවට පස්සේ මම ගෙදරදිම තමයි මගේ කොණ්ඩේ කපාගන්නේ. දැන් මං හදාගන්න යන්නේ රයිස් එකක්. දවල් කෑමට තමයි මේ රයිස් එක හදාගන්නේ. ඇත්තටම මේක ගොඩාක් රස රයිස් එකක්. මොකද මම මේකට කූනිස්ස දාගන්නවා. ඉතින් කූනිස්ස දාන මොන කෑම එක වුණත් පුදුම රසක් තියෙන්නේ. ඔයාලත් හදලා බලන්නකෝ. රයිස් එක හදන්න කූනිස්සෝ, ඒ වගේම සොසේජස්, බිත්තර, ලූණු, බ්‍රොකලි, කැරට් මෙන්න මේ දේවල් ටික තමයි එකතු කරගන්නේ. එහෙනම් මං ඉක්මනට කියාගෙන යන්නම්කෝ කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට බටර් ටිකක් දාගන්නවා. ඉතින් බටර් ටික රත් වෙගෙන එනකොට පිළිවෙලින් සූදුරු ඒ වගේම සුදු ලුණු එකතු කරගන්නවා. ඊළඟට සොසේජස් ටික තෙලෙන් බැද ගන්නවා. සොසේජස් ටික ලාවට බැදීගෙන එනකොට මම එකතු කරගන්නවා බිත්තර ටික. බිත්තර ටික එකතු කරගත්තට පස්සේ ඒකට ලුණු ගම්බිරිස් ටිකකුත් එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම පෑන් එකේ පැත්තකට අයින් කරලා ඊළඟට තෙල් චුට්ටක් දාගෙන ලුණු ඒ වගේම කූනිස්සෝ මෙන්න මේ ටික එකතු කරගන්නවා. දැන් මම තව ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඊළඟට පෑන් එකේ තියෙන ඔක්කොම ටික මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මම හරි පරිස්සමෙන් තමයි කෑම වලට ලුණු එකතු කරගන්නේ. ඉතින් ලුණු චුට්ටක් අඩු නිසා මම තවත් ලුණු ටිකක් එකතු කරගත්තා. ඊළඟට මෙන්න මේ විදිහට කපාගත්ත කැරට් ටිකත් එකතු කරගත්තා. මේ වෙලාවේදී එකතු කරගන්නවා මම ගෙදර හදාගත්ත චිලි පේස්ට් ටිකක්. ඉතින් ඔයාලට පේනවනේ චිලි පේස්ට් බෝතලේ අන්තිම ටික තමයි තියෙන්නේ. ඊළඟට බ්‍රොකලි ටිකත් එකතු කරගෙන සෝයා සෝස් ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඊටත් පස්සේ ගාලික් පවුඩර් ටිකකුයි කෙචප් ටිකකුයි මම මේකට එකතු කරගන්නවා. බ්‍රොකලි ටික එකතු කරගත්තේ මම අන්තිමටම වගේ. මොකද නැත්තම් ඒකේ තියෙන ගුණය සහ ඒකේ වර්ණය නැති වෙලා යනවා. ඉතින් කෙචප් ටික එකතු කරගත්තට පස්සේ මම ඔන්න උයාගත්ත සුදු බත් ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි රසම රස රයිස් එක හදාගත්තේ. ඉතින් අද උදේ වරුව මෙන්න මේ විදිහට තමයි ගත වුනේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.